ආයිබෝවන් කියලා පිළිගන්න ඔයාලා හැමෝම මගේ channel එකට අද මම ඔයාලට තවත් අලුත් රෙසිපි එකක් අරන් ආවා. අපි බලමුකෝ ඒක හදන්න කොහොමද කියලා. හරිම ලේසියි. පුංචි විනාඩි 5ක් 6ක් වගේ කාලයකදී මේක හදා ගන්න පුළුවන්. හරිම රසවත්. මේකට මම අරන් තියෙනවා රුලන් ග්‍රෑම් 250ක්. කලින් රුලන් බෙදලා තියාගත්ත නිසා මම අද බෙදගන්නේ නෑ. ඔයාලා බෙදලා ගන්න. ඊට පස්සේ ඒකට පොල් ටිකක් ඕන වෙනවා. සීනි ග්‍රෑම් 100යි. එනසාලට සුවල්පයක් මම මෙතන අරගෙන තියෙනවා. ඔයාලා කැමති ඇට වර්ගයක් ඕනම ඇට වර්ගයක් ඔයාලගේ රස අනුව ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මුලින්ම කරන්න ඕනේ එනසාල් ටික කුඩු කරගන්න එක තමයි. එනසාල් කුඩු කරගන්න ඔයාලට මම ලේසිම විදිහක් කියලා දෙන්නම්. ඒකට එනසාල් කුඩු කරගන්න ඉස්සෙල්ලා සීනි සුවල්පයක් දාගත්තාම එනසාල් හරි ලේසියෙන්ම කුඩු කරගන්න පුළුවන්. හරි සුවඳකුත් එනවා. මේ බලන්න මම එහෙම කුඩු කරගත්ත එනසාල් ටික. මේකට මම වියලි මිදිරිහිකුත් අරගෙන තියෙනවා. ඔයාලා කැමති නම් ගන්න. මුලින්ම මම රොලන් ටික මේ විදිහට භාජනයකට එකතු කරලා ඒකට මම දාගන්නවා සීනි ටික එකතු කරලා හොඳට මිශ්‍ර කරගන්න ඕනේ මේක. ඔයාලට මම ආයෙත් මතක් කරනවා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගෙත් එක දිගටම රැඳිලා ඉන්න කියලා. දැන් හොඳින් මිශ්‍ර කරගත්තේ රොලන් ටිකයි සීනි ටිකයි මම පොල් එකතු කරලා ඒකත් හොඳින් මිශ්‍ර කරගන්න ඕනේ. මිශ්‍ර කරගෙන ඉවර වෙලා මම මේකට අරන් තියෙනවා ප්‍රෙස් මිල්ක්. ඔයාලා කැමති නම් වතුරෙන් උනත් මේව කරගන්න පුළුවන්. ඉතින් අර රස වැඩි වෙන තමයි මම එහෙම කරගත්තේ. ඉතින් දැන් ඔන්න මම ඒ ටිකත් මේකට එකතු කරගෙන කලවම් කරගන්නවා හොඳට. කලවම් කරන මට ඔයාලට කියන්න බැරි වුණා. මේකට අපිට අවශ්‍ය වෙනවා ගී නැත්තම් ඔයාලට ගන්න පුළුවන් බටර් ටිකක් උනක් ගන්න පුළුවන්. මම මේකට ලුණු දියලුණු චූට්ටක් එකතු කරගන්නවා. මේ තියෙන්නේ මම ගත්තේ ගී එක. දැන් මේ ගී එකෙන් අපි තේ හැඳි දෙකක් විතර මේ හට්ටියට හොඳට රත් වුණාට පස්සේ දාගෙන අර වියලි මිදි ටිකයි අර ගත්ත ඇට ටිකයි පොඩියට හීනෙට කපලා ගත්ත ඇට ටිකයි එකතු කරගෙන හොඳට ටිකක් රත් වෙන බැදෙන්න වගේ දෙන්න. මේ තියෙන්නේ බැදුනට පස්සේ හරි සුවඳක් තියෙනවා. මොකද ගීනේ. දැන් අර රොලන් ටික අර මිශ්‍ර කරගත්ත රොලන් ටික මේකට එකතු කරලා විනාඩි 3ක් 4ක් වගේ වෙනකොට ඇත්තටම මේක හොඳ සුහුඳකුත් එක්ක ඒ වගේම හොඳ රසයකුත් තියෙනවා. මේක හැදිලි ඉවර වෙනවා. අවසාන වෙනකොට ඔයාලා අර කුඩු කරගත්ත එනසාල් මිශ්‍ර කරගන්න. දැන් මේක හරි. දැන් අපිට තියෙන්නේ ඔයාලට කැමති ඕනෙම භාජනයකට දාලා පොඩි භාජනයකට දාලා මේ විදිහට ලස්සනට මම මේ අර කප් කේක් හදන මේව එකට තමයි මම දාගත්තේ. ඔයාලා කැමතිම ඕනෙම එකකට දාලා ලස්සනට මේක මේව කරගන්න. හැබැයි මේක විශේෂයෙන් මම කියන්න ඕනේ මේක රස්නෙන් කරගන්න ඕන දෙයක්. මොකද මේක නිවුනහම කරන්න බෑ. ටට්ටක් ගාලා මේක රස්නෙම හදාගන්න මේ විදිහට හදාගන්න. බලන්නකො හරිම ලස්සනයි. ඒ වගේම හරිම රසයි මේක. මම මේක ඇත්තටම මම මේකට කැමති වුණේ සිංගප්පූරු මම වැඩ කරන කාලේ තමයි මම මේ රෙසිපි එක ඉගෙන ගත්තේ. ඉතින් මේ ගොඩක්ම මේක ඉන්දියාවේ කට්ටිය තමයි ආස මේකට. ඉතින් මාත් පෞද්ගලිකව මේකට හරි ආසයි. ඉතින් මම හිතුවා මේ රෙසිපි එක ඔයාලටත් ගෙනත් දෙන්න. ආයිබෝවන් ඔයාලට සුබ දවසක්.